මිනසන් කොන්බන්වා සුබ සන්ධ්‍යාවක් ආදරණීය ඔබට. දිනපතාම වාගේ ජපන් පාඩම් කීපයකින්ම මම ඔබව හමු වුණා. අදත් තවත් පාඩමක් කියා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ කරුණු ටික මම ඔබට කියන්න කැමතියි. අපේ උසස් පෙළ 2025 උසස් පෙළ 2025 පන්ති ඇත්තටම අපේ සාමාන්‍ය පන්ති ඔක්තෝබර් මාස 30 වෙනිදා අවසන් වෙනවා. අපි හෙට අවසන් වාර පරීක්ෂණය පවත්වලා 2025 උසස් පෙළ කණ්ඩායමට සමු දෙනවා. නමුත් ඔක්තෝබර් මාස 31 වෙනිදා නොමිලේ දේශනයක් පැවැත්වෙනවා. ඔක්තෝබර් මාස 31 සිකුරාදා රාත්‍රී 7 සිට රාත්‍රී 12 දක්වා. මේ සඳහා ලංකාවේ ඕනෑම දරුවෙකුට, ඒ කියන්නේ මෙවර උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම මම රචනා ප්‍රශ්නය පිළිබඳව, සාහිත්‍ය ප්‍රශ්නය පිළිබඳව, දෙබස් නිර්මාණය පිළිබඳව, පරිවර්තනය පිළිබඳව සහ කංජ අක්ෂර සහ ප්‍රධාන ව්‍යාකරණ පාඩම් පිළිබඳව දරුවන්ට දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔබ මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වනවා නම්, ඒ කියන්නේ ඔබ මෙවර උසස් පෙළ 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටින ජපන් භාෂා විෂයෙන් ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා නම් මේ අවස්ථාව ඔබට. මේ නොමිලේ පවත්වන පන්තිය. Zoom තාක්ෂණයෙන් තමයි පවත්වන්නේ. ඒ නිසා ලංකාවේ කොතැනක ජීවත් වුණත් ඔබට ඒ සඳහා සහභාගී වීමට පුළුවන්. ඔබ අපේ දුරකථන අංකය, අපේ WhatsApp දුරකථන අංකය තියෙනවා 076 888 1006. 076 888 1006 කියන දුරකථන අංකයට ඔබේ නම, එසේම ඔබ ඉගෙන ගන්නා පාසල, ඔබේ ප්‍රදේශය, අන්න ඒ සියලු විස්තර ලබා දෙන්න. සහ ඔබේ මේ වන විට ජපන් භාෂා තත්වය පිළිබඳව පුංචියට පැහැදිලි කිරීමක් WhatsApp පණිවිඩය මගින් ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබට මේ මොහොතේ ජපන් භාෂා විෂය සම්බන්ධව පවතින ප්‍රධාන ගැටලුව WhatsApp හරහා ලබා දෙන්න. එය අපි සේවයක් ලෙස කරන්නේ, මුදලක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒ නිසා ඔබ කොතැනක සිටියත් ඔක්තෝබර් මාස 31 වෙනිදා නොමිලේ පවත්වන මේ දේශනය සඳහා සහභාගී වෙන්න. ඔබට පුංචිම හරි පිටිවහලක් වේ විභාගය සඳහා. ඊට අමතරව අපේ අලුත් පන්ති ආරම්භ කරනවා. ඒ කියන්නේ JLPT classes සහ NET classes. JFT classes නොවැම්බර් 2 ඉරිදා උදෑසන 9ට N5 පාඨමාලාව ආරම්භ කරනවා. එදිනම, ඒ කියන්නේ නොවැම්බර් මාස 2 ඉරිදා රාත්‍රී 8ට N4 පාඨමාලාව ආරම්භ කරනවා. ඒ අරනකොට N3 සහ N2 අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ මෙවර JLPT විභාගයෙන් අනතුරු, එනම් දෙසැම්බර් 14 වෙනිදා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි පොඩිත්තන්ගේ ජපන් පාසල වසර ගණනාවක් පවත්වාගෙන යනවා. අපි දැන් ළඟදී ඔක්තෝබර් මාස 12 වෙනිදා මූලික දේශනයක් පවත්වා සිසුන් බඳවා ගැනීම කරා.
යළිත් ඔක්තෝබර් 31 වෙනිදා අපි පන්තියක් ආරම්භ කරනවා සිකුරාදා සවස 6ට. ඒකත් අලුත්ම පන්තියක්. ඊළඟ කණ්ඩායම නොවැම්බර් මාස 12. නොවැම්බර් මාස 12 බදාදා සවස 6ට ආරම්භ කරනවා. ආදරණීය දරුවනි, ඔබේ දරුවා පාසලේ පළමුවන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවෙක් නම් හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊට අමතරව අපි උසස් පෙළ 2026 සහ උසස් පෙළ 2027 පන්ති Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනවා. මේ සඳහා උසස් පෙළ 2026 අපි කණ්ඩායම් දෙකක් යටතේ පවත්වනවා. නවක සිසුන් සඳහා අපි අඟහරුවාදා රාත්‍රී 7 පන්තිය තියෙනවා. එය අලුතින්ම ආරම්භ කරන ලද පන්තිය. ඔබට දැනුම චුට්ටක්වත් නැතත් ඔබේ දැනුම බිඳුවේ නම් ඒත් උසස් පෙළ 2026 අලුත් කණ්ඩායම සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ ඇරුණකොට උසස් පෙළ 2027 කණ්ඩායම සෑම බදාදාම රාත්‍රී 7ට පැවැත්වෙනවා. එලෙසම අපි ජපන් රටේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් යොමු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් කරගෙන යනවා. ඔබ අපස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටි වයස අවුරුදු 18ට වඩා වැඩි දරුවෙක් නම් සහ අවුරුදු 25ට වඩා අඩු දරුවෙක් නම් මේ සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව තියෙනවා. මේ සියලු කටයුතු සඳහා හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න. අපේ දුරකථන අංකය 076 888යි 1006. හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ කොට්ටාව රජයේ ලියාපදිංචි කරන ලද ජපන් රටේ පිළිගත් ජපන් රට සමග ඍජු සම්බන්ධතා පවත්වන අධ්‍යාපන ආයතනය. එලෙසම සියලුම දේශන පොඩිත්තන්ගේ ජපන් පාසල, උසස් පෙළ පන්ති, JLPT පන්ති, NET පන්ති, JFT පන්ති සියලුම පන්ති මෙහෙවන්නේ ගුරුතුමිය වන මම විසින් පමණයි. වගකීමෙන් යුතුව කටයුතු කරනවා, විශ්වාසයෙන් යුතුව සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් යොමු වෙමු පුංචි පාඩමකට. මම කෙයෝෂි පාඩමත් එක්ක තමයි පුතාලගේ හිටියේ. මම මීට පෙර කිව්වා ඊකෙයෝෂි නාකෙයෝෂි එකතු කරලා වාක්‍ය හදන්නට පුළුවන් කියලා. අපි තව උදාහරණ දෙකක් ගමු. අපි කියමු කොනෝ කුරුමවා ඕකිකුතේ යසොයි දෙස්. කොනෝ කුරුමවා ඕකිකුතේ යසොයි දෙස්. මේ කාර්ය විශාලසේම මිලෙන් අඩුවේ. ලාභදායී වේ. මේ ආදී වශයෙන් ඔබට කෙයෝෂි දෙකක් නාම විශේෂණ පද දෙකක් එකට එකතු කරලත් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේ පාඩමේ සම්පූර්ණ විස්තරය සඳහා ඔබ YouTube channel හා සම්බන්ධ වෙන්න Japanese by හිමවරි සෙන්සෙ. අපේ Facebook page එක Japanese class හිමවරි සෙන්සෙ. ඔබ සැමට සුබම සුබ අනාගතයක් වේවා.